කොනිචිවා ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා යාළුවනේ මදුවන් හර්ෂ YouTube channel එකට. ඔන්න අද අපි අරගෙන ආවා ජපන් භාෂාවේ N5 level එකේ පාඩම් අංක 4ට අදාළ ව්‍යාකරණ විස්තරය. ඉතින් සරලව සහ පැහැදිලිව ජපන් භාෂාවේ ව්‍යාකරණ ඉගෙන ගන්න ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා වීඩියෝ අවසානයේ තෙක් රැඳී සිටින්න කියලා. එහෙනම් යාළුවනේ අපි යමු පාඩමට. යාළුවනේ පළවෙනි ග්‍රැමර් පොයින්ට් එක තමයි ඉමා නනි නනි ජී නනි නනි හුන් දෙස් කියන ග්‍රැමර් පොයින්ට් එක. ඉතින් යාළුවනේ මේ ආකෘතිය යොදාගන්නේ අපි වේලාවක් දක්වන්දී. එතෙන්දී පැය ගණන් වලින් වේලාව කියද්දී නාම පදයේ අගට ජී kanjiයත් විනාඩි ගණන් වලින් වේලාව කියද්දී නාම පදයේ අගට ෆුන් kanjiයත් යොදා ගන්නවා. මෙතෙන්දී යාළුවනේ අපි විනාඩි ගණන් වලින් වේලාව කියද්දී ෆුන් kanjiය යොදාගත්තත් එකෙත් විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ විශේෂ අවස්ථාව තමයි ෆුන් යන kanjiයට පෙර යෙදෙන නාම පදය 2 5 7 9 වෙනවා නම් ඒක අපි ෆුන් යන શબ્දයෙන් තමයි උච්චාරණය කරන්නේ. එහෙම නැතුව ෆුන් යන kanjiයට පෙර නාම පදේ 1 3 4 6 8 10 යන අංක තියෙනවා නම් ඒක අපි ෆුන් විදියට උච්චාරණය කරනවා. යාළුවනේ පෙර අවස්ථාවට අමතරව තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒක තමයි විනාඩි 1, විනාඩි 6, විනාඩි 8 සහ විනාඩි 10 කියන එක කියද්දී අපි විනාඩි 1 කියද්දී ඉචිපුන් කියන්නේ සාමාන්‍යයෙන් අපි එකට කියන්නේ ඉචි කියලා. ඒ ඉචිපුන් කියන්නේ අපි හල් කිරීමත් එක්ක ඉප්පුන් කියලා තමයි උච්චාරණය කරන්නේ. එතකොට විනාඩි 6 කියනකොට රොප්පුන්, විනාඩි 8 කියනකොට හප්පුන්, විනාඩි 10 කියනකොට ජුප්පුන් නැත්නම් ජිප්පුන් කියලා තමයි උච්චාරණය කරන්නේ. සාමාන්‍යයෙන් ඉචිපුන්, රොකුපුන්, හචිපුන්, ජූපුන් කියලා අපි මේ පද යොදාගන්නේ නැහැ. ඒක තමයි මේකත් තියෙන විශේෂ අවස්ථාවක්. මේව හොඳින් මතක තබා ගන්න. ඊළඟ විශේෂ අවස්ථාව තමයි යාළුවනේ වේලාව අහන එක. එතෙන්දී දැන් වේලාව කීයද කියලා අහද්දී අපි පෙර කී පරිදි අය ගණන් කියවන G සහ විනාඩි ගණන් කියද්දී යොදා ගන්න ෆුන්ට කලින් නන් කියන පදේ එකතු කරගන්න. එතෙන්දී නන්ජි දෙස්කා නන් පුන් දෙස්කා කියලා අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් මෙතන උදාහරණයක් තියෙනවා යාළුවනේ අපි බලමු. ඉමා නන්ජි දෙස්කා දැන් වේලාව කීයද? කුජි ජුප්පුන් දෙස් 9යි 10යි. ඉතින් යාළුවනේ මෙන්න මේ කොටස් ටික තමයි ජපන් භාෂාවේදී අපිට වේලාවක් ගැන කතා කරද්දී වැදගත් වෙන්නේ. ඉතින් හැමෝටම කියන්න කැමති ගොඩක් සරලයි. ඒ හින්දා හොඳින් මතක තියාගන්න කියලා. මේ පළවෙනි ග්‍රැමර් පොයින්ට් එකෙන් අපි ඉගෙන ගත්තේ කොහොමද වේලාව කියන්නේ කියලා. ඉතින් හැමෝටම කියනවා දැන් ජපානයේ වේලාව 7:50. හැමෝම 7:50 කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. මම කමෙන්ට් කරන්න. ඊළඟ ව්‍යාකරණය තමයි යාළුවනේ ක්‍රියාපද මස්, ක්‍රියාපද මසෙන්, ක්‍රියාපද මස්තා සහ ක්‍රියාපද මසෙන් දෙස්තා කියන ආකෘතිය. ඉතින් යාළුවනේ ක්‍රියාපද මස් කියන එකෙන් අපි සාමාන්‍ය වාක්‍යයක ආඛ්‍යාතය තමයි දැක්වෙන්නේ. මස් යනුවෙන් දැක්වෙන්නේ අසන්නා කෙරෙහි නැත්නම් අහන් ඉන්න කෙනා කෙරෙහි අපි කතා කරන්නාගේ තියෙන ආචාරශීලී හෝ ගෞරව සම්ප්‍රයුක්ත බව තමයි මේකෙන් අදහස් කරන්නේ. සාමාන්‍ය යාළුවනේ අපිට වර්තමානයේ සිදු කරමින් පවතින පුරුද්දක් හෝ සත්‍යයක් එහෙමත් නැත්නම් අනාගතයේ සිදු කරමින් පවතින ක්‍රියාවක් හෝ සිද්ධියක් පිළිබඳව ප්‍රකාශ කරන්න මේ ක්‍රියාපද මස් කියන ස්වරූපය යොදා ගන්න පුළුවන්. යාළුවනේ ඊළඟ වැදගත් කොටස තමයි ප්‍රතිශේධාර්ථය නැත්නම් නේතාර්ථය සහ අතීත කාලය කොහොමද යොදාගන්නේ කොහොමද වර්ණගන්නේ කියන එක තමයි මෙතන සටහන් වෙලා තියෙන්නේ. මෙතෙන්දී යාළුවනේ අනතීත කාලය තුල තමයි වර්තමානයේ සහ අනාගතය කියන දෙකම ඇතුළත් වෙලා තියෙන්නේ සහ අතීත කාලය. මේ කොටස් දෙක තමයි ජපන් භාෂාවේදී ක්‍රියාපදයක් කියද්දී යොදාගන්නේ. මෙතෙන්දී යාළුවනේ අනාගතය ගැන කියන්න අපිට වෙනම ක්‍රියාපදයක් යොදාගන්නේ නෑ ජපන් භාෂාවේ. ඒ සඳහා කාලය ඇඟවීම සඳහා යම්කිසි පදයක් භාවිතා කරනවා. වාක්‍යයක අපි අනාගත කාලයේ ක්‍රියාවක් ගැන කියද්දී ඒ කාලය අඟවන්න යම්කිසි පදයක් භාවිතා කරනවා. ඉතින් යාළුවනේ දැන් අපි උදාහරණ බලමු. පළවෙනි උදාහරණේ තියෙනවා මයිබන් ජූජිනි නෙමස්. තියෙන්නේ වෙනවා අපිට වර්තමානයේ සිදු කරන පුරුද්දක් කියන තමයි මේ විදිහට මස් ස්වරූපය යොදාගෙන තියෙන්නේ කියලා. ඊළඟ උදාහරණේ තියෙනවා අස්තා සිකිජිනි ඔකිමස්. හෙට 7ට නැගිටිනවා. මේ විදිහට යාළුවනේ අපි
අනාගතයේ කරන ක්‍රියාව පිළිබඳව දක්වන්න අස්තා කියන අනාගතය ගැන අඟවන පදේ යොදාගෙන තියෙනවා. ඒ විදිහට තමයි අපි ජපන් භාෂාවේදී අනාගතයේ කාලීය වාක්‍යයක් කියන්නේ නැතුව අනාගතයේදී අනාගතයේ කරන ක්‍රියාව පිළිබඳව කියන්න විශේෂ ක්‍රියාපදයක් නැහැ ජපන් භාෂාවේ. ඊළඟ උදාහරණ තමයි යාළුවනේ කෙසා හචිජිනි ඔකිමස්තා. අද උදේ 8ට අවදි වුණා කියන තේරුව තමයි ඒකේ තියෙන්නේ. ඒක අතීත කාලීය ක්‍රියාවක් ගැන කියද්දී අපිට මේ මස් ස්වරූපය යොදා ගන්න පුළුවන් කියන එකට උදාහරණයක්. ඊළඟ ව්‍යාකරණ අවස්ථාව තමයි යාළුවනේ මේ ආකෘතිය මේ විදිහටම වචන පිළිවෙල වෙනස් නොකර මේ වාක්‍යයකට කා නිපාතේ කිරීමෙන් ප්‍රශ්නවාචී වාක්‍යයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එම ප්‍රශ්නවාචී පාත්‍ය නැන කා නිපාතය අපි එකතු කරන්නේ අපිට ප්‍රශ්නය අහන්න අවශ්‍ය කරන කරුණට පසුව තමයි මේ කා නිපාතය එකතු කරන්නේ. ඔය පිළිතුරු දෙද්දී එකට ප්‍රශ්නයේ වාචී වාක්‍යයේ තිබෙන ක්‍රියාපදය නැවත භාවිතා කරලා තමයි පිළිතුර දෙන්නේ. අපි කලින් ඉගෙන ගත්ත සෝ දෙස් නැත්නම් චිගයිමස් කියන පද මේ ප්‍රශ්න වලට උත්තර දෙද්දී භාවිතා කරන්න බෑ. මොකද මේක ක්‍රියාපදයක් සහිත ප්‍රශ්නවාචී වාක්‍යයක් හින්දා. අපි උදාහරණයක් බලමු. මෙතන තියෙනවා කිනෝ උන්දෝ සිමස්තකා ඊයේ ව්‍යායාම කළාද? ඊට පස්සේ උත්තරේ දීලා තියෙනවා හයි උන්දෝ සිමස්තා. ඔව් ව්‍යායාම කළා. එහෙම නැත්නම් අපිට නැතාර්ථයෙන් ඊයේ උන්දෝ සිමස්සින් දෙස්තා නැහැ ව්‍යායාම කළේ නැහැ කියලා අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඉතින්දී පේනවා උන්දෝ සිමස් කියන ක්‍රියාපදයට තමයි අපිට ප්‍රශ්න කරන්න අවශ්‍ය කරන කරුණට පස්සේ තමයි කානිපාතය යොදාගෙන තියෙන්නේ. ඒ විදිහටම දැන් මේකේ පිළිතුරු දෙද්දී වාක්‍යයේම ක්‍රියාපදයේම කොටසක් යොදාගෙන තමයි පිළිතුරු ලබා දීම සිදු කරලා තියෙන්නේ. ඊළඟ උදාහරණය බලමු. මේකේ තියෙන්නේ මයිබන් නංජිනි නමස්කා හැමදාම රාත්‍රී කීයටද නිදාගන්නේ? පිළිතුරු ලබා දීලා තියෙනවා ජූජිනි නමස් කියලා. ඒ විදිහට 10ට නිදා ගන්නවා කියලා පිළිතුරු දීලා තියෙනවා ක්‍රියාපදයම යොදාගෙන. ඒ විදිහට මේ වගේ ප්‍රශ්නයක් අහුවම පස්සේ අපිට ප්‍රශ්නේ තියෙන ක්‍රියාපදයම යොදාගෙන පිළිතුරු සැපීමක් කරන්න පුළුවන්. ඊළඟ ව්‍යාකරණය තමයි නාමපද. එහෙමත් නැත්නම් වේලාව නී ක්‍රියාපද කියන ආකෘතිය. මෙතෙන්දී අපිට වේලාව දක්වන නාමපදයට පසුව නී නිපාතය කළා යම්කිසි ක්‍රියාවක් සිදු කරන වේලාව දක්වන්න පුළුවන්. දැන් අපි උදාහරණ බලමු. පළවෙනි උදාහරණයේ තියෙනවා හචිජිනි ඔකිමස් 8ට අවදි වෙනවා. දෙවෙනි උදාහරණයේ තියෙනවා අසා කුජිහංනි තබෙමස් උදේ 9:00ට කනවා. ඊළඟ උදාහරණයේ තියෙනවා ජූජිනි නෙමස් 10ට නිදා ගන්නවා. මේ විදිහට අපිට වේලාව කියන්න වේලාව දක්වන නාමපදයට පස්සේ නීනිපාතය යොදාගෙන අපිට යම්කිසි ක්‍රියාවක් සිදුවන වේලාව දක්වන්න පුළුවන්. ඊළඟ උදාහරණය බලමු අපි. ගොගත්සු පුත්සුකා නිහොන් ඒකිමස්තා මේ මාසයේ 2 වෙනිදා ජපානයට ආවා. ජූනිකස්සු තෝකනි ශ්‍රී ලංකාවේ කයිරිමස් දෙසැම්බර් 12 ලංකාවට එනවා. මේ වගේ අපිට වේලාව නිරූපණය කරන නාමපදයට පසුව නීනිපාතය කරලා යම්කිසි ක්‍රියාවක් සිදුවන වේලාව දක්වන්න පුළුවන්. මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේවත් හොඳින් මතක තබා ගන්න. ඉතින් යාළුවනේ ඊළඟ විශේෂ අවස්ථාව තමයි මේ නාමපද වෙනනම් වේලාව නී ක්‍රියාපද යන යොදා නොගන්නා පද. මේ වගේ පද ටිකකුත් ජපන් භාෂාවේ තියෙනවා. සාමාන්‍යයෙන් අපි වේලාව නිරූපණය කරන නාමපදයට පසුව නීනිපාතය කළා යම්කිසි සිදුවීමක් සිදු කරන වේලාව කියනවා කියලා ඉගෙන ගත්තා. ඒ විදිහට නීනිපාතය යොදා නොගන්නා පදත් ජපන් භාෂාවේ තියෙනවා. උදාහරණයක් අපි බලමු. පළවෙනි උදාහරණය තමයි කෙසා උන්දෝ සිමස්තා අද උදේ ව්‍යායාම කළා. ඉතින් යාළුවනේ මෙතන කෙසා නී කියලා යොදාගන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කෙසා උන්දෝ සිමස්තා කියලා තමයි කියන්නේ. ඊළඟ උදාහරණය තියෙනවා අස්තා කකිමස් හෙට ලියන්න. ඉතින් යාළුවනේ අස්තා නී කියලා අපි යොදාගන්නේ. ඒක තමයි ජපන් භාෂාවේ මේ පද යොදා ගන්නා විදිය. ඉතින් යාළුවනේ මේ වගේ නීනිපාතයක් නොවන අවස්ථාවන් කීපයක් ජපන් භාෂාවේ තියෙනවා. ඒවා හොඳින් මතක තබා ගැනීම තමයි වැදගත් දේ. මතක තබා ගන්නවා හැර අපිට කරන්න දෙයක් නැහැ. හොඳින් ඒවා මතක තබා ගත යුතුයි. ඊළඟට බලමු අපි යාළුවනේ නීනිපාතය යොදා ගන්න ඒ වගේ පද ටිකක්. කියෝ අද අස්තා හෙට අසත්තේ අනිද්දා කිනෝ ඊයේ ඔතොතොයි පෙරේදා කෙසා අද උදේ කොම්බන් අද රෑ ඉමා දැන් මයි අසා
හැම උදෑසනකම, මයිබං සෑම රාත්‍රියකම, මයිනිචි සෑම දිනකම, සෙන්සු ගිය සතියේ, කොන්ෂු මේ සතියේ, රයිසු ලබන සතියේ, ඉත්සු කවදාද, සෙන්ගෙත්සු ගිය මාසේ, කොන්ගෙත්සු මේ මාසේ, රයිගෙත්සු ලබන මාසේ, කොතොසි මේ අවුරුද්ද, රයිනෙන් ලබන අවුරුද්ද, කියෝනෙන් ගිය අවුරුද්ද. ඉතින් යාළුවනේ යම්කිසි ක්‍රියාවක් සිදුවන වෙලාව අපි දක්වද්දී මෙන්න මේ පදය යොදාගෙන තියෙනවා නම් මේ පදයේ යෙදෙන තැන් වලට නීනි පාතේ එන්නේ නැහැ. මේ පද වලට පස්සේ නීනි පාතේ යොදාගන්නේ නැහැ. මේ පිළිබඳව වඩා සැලකිලිමත් වෙලා හොඳින් මතක තියාගන්න. ඊළඟ ව්‍යාකරණය තමයි පළමු නාම පදය කරා, දෙවනි නාම පදය මදේ කියන ව්‍යාකරණය. මෙතෙන්දී යාළුවනේ කරා කියලා දැක්වෙන්නේ යම් කිසි වෙලාවක් හෝ ස්ථානයේ ආරම්භය. ඊළඟට මදේ කියලා දැක්වෙන්නේ යම් කිසි වෙලාවක හෝ ස්ථානයේ අවසානය කියන අදහස. සරලව කියනවා නම් යම් කිසි වෙලාවක ඉඳන් යම් කිසි ස්ථානයක ඉඳන් යම් කිසි වෙලාවක් දක්වා යම් කිසි ස්ථානයක් දක්වා කියන එක තමයි මේකේ සරල අදහස. අපි එන උදාහරණ බලමු. පළවෙනි උදාහරණයේ තියෙනවා යොජි කරා ගොජි මදේ උන්දෝසිමස්. 4 ඉඳන් 5 වෙනකම් ව්‍යායාම කරනවා. දෙවෙනි උදාහරණයේ තියෙනවා ඕසක කරා ටෝකියෝ මදේ සංජිකං කකරිමස්. ඕසකා වල ඉඳන් ටෝකියෝ වලට අය 3ක් ගත වෙනවා. ඉතින් මේ විදිහට අපිට යම්කිසි වෙලාවක හෝ ස්ථානයක ආරම්භය දක්වන්න මේ නාම පදයට පසුව කරා, අපිට යම්කිසි වෙලාවක හෝ ස්ථානයක අවසානය දක්වන්න මේ නාම පදයට පසුව මදේ කියන එකත් යොදා ගන්න පුළුවන්. ඊළඟ විශේෂ අවස්ථාව තමයි මේ කරා සහ මදේ යන දෙකම එකම වාක්‍යයක යොදාගත යුතු වන්නේ නැහැ. උදාහරණයක් දීලා තියෙනවා ජූජි කරා බෙන්කියෝසිමස්. 10 ඉඳලා පාඩම් කරනවා. මේ වගේ කරා කියන එක වෙනමත් අපිට මදේ කියන එක වෙනමත් වාක්‍ය වල යොදා ගන්න පුළුවන්. ඊළඟ විශේෂ අවස්ථාව තමයි යාළුවනි මාතෘකරණයට ලක් වූ නාම පදයේ යෙදෙන වාක්‍යවලදී එහෙම නැත්නම් උක්ත පදයක් සහ වා යෙදෙන වාක්‍යවලදී එම ආරම්භය සහ අවසානයේ වේලාව සහ දිනය දැක්වීම සඳහා කරා සහ මදේ යන පද දෙකත් එක්ක දෙස් ප්‍රත්‍ය එකතු වෙලා වාක්‍යයක් නිර්මාණය කරගන්න පුළුවන්. විශේෂ ලක්ෂණය තමයි මාතෘකාව විදිහට නැත්නම් උක්ත පදයේ විදිහට නාම පදයක් යෙදෙන්නේ. ඒකට වානිපාත එකතු වෙලා කරා සහ මදේ එක්ක දෙස් එකතු වෙලා අපිට වාක්‍යයක් නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. අපි වගේ උදාහරණ කීපයක් බලමු. පළවෙනි උදාහරණේ තියෙනවා ගක්කෝවා කුජිකරා ජූනිචි මදේ දෙස්. පාසල පැවැත්වෙන්නේ 9 ඉඳන් 12 වෙනකම්. නක්සියසුමීවා හචිගත්සු කරා දෙස්. නිර්මාණ නිවාඩුව තියෙන්නේ 8 වෙනි මාසේ ඉඳලා. මේ වගේ මාතෘකාව විතර නාම පදයක් යෙදিলা කරා සහ මදේ එක්ක දෙස් කියන ප්‍රත්‍යක්ෂ වෙලා වාක්‍ය නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟ ව්‍යාකරණය තමයි පළවෙනි නාම පදයේ තෝ දෙවන නාම පදය කියන ආකෘතිය. මෙතෙන්දී නාම පද දෙකක් හෝ කිහිපයක් අනුපිළිවෙලින් වාක්‍යයක යෙදෙනකොට අපිට මේ නාම පද දෙක අතරට තෝනිපාතය යොදලා වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. අපි උදාහරණයක් බලමු. කයිසනෝ යසුමිවා දොයෝබිතෝ නිචියෝබිදෙස්. සෙනසුරාදා සහ ඉරිදා සමාගම නිවාඩු. මෙතන සෙනසුරාදා සහ ඉරිදා කියන නාම පද දෙක වාක්‍යයක අනුපිළිවෙලින් දක්වන්න මේ නාම පද දෙක අතරට තෝනිපාතය යොදාගෙන තියෙනවා. මේ විදිහ අපිට තෝනිපාතය යොදා ගන්න පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි යාළුවනේ නනි නනි නේ කියන ව්‍යාකරණය. මෙතෙන්දි මේ නේ කියන එක යොදාගන්නේ අපි කතා කරන්න නැත්නම් භාෂකයා විසින් කරන ලබන ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රාවකයාගේ එකඟතාවය බලාපොරොත්තු වීම. එමත් නැත්නම් තහවුරු කිරීම. එමත් නැත්නම් ඒ අවධානය යොමු කරවා ගැනීම කියන එක දැක්වීම සඳහා තමයි නේ නිපාතය වාක්‍යයක අවසානයට යොදාගන්නේ. දැන් අපි උදාහරණ කිහිපයක් බලමු. පළවෙනි උදාහරණය තියෙනවා මයිනිචි අසාරකු ජිනියොකිමස්. හැමදාම උදේ 6ට ඇහැරෙනවා. පිළිතුරු දීලා තියෙනවා සුගෝයි දෙස්නේ. ඒක පුදුම සහගතයි. ඊළඟ උදාහරණය තියෙනවා යමද සන්න යූබි බංගෝවා සංගෝරකු යොන් යොන් ගෝරකු දෙස්. යමද මහත්යගේ තැපැල් අංකය 356 44 56. උදාහරණයේ උත්තරේ දීලා තියෙනවා සංගෝරකු යොන් යොන් ගෝරකු දෙස්නේ. 3 5 6 4 4 5 ආයනේ. මේ විදිහට ඒක කන්ෆර්ම් කරගන්න නැත්නම් තාවුරු කරගන්න මේ කියන එකත් එක්ක පිළිතුරක් දීලා තියෙනවා.
ඉතින් ඒ විදිහට නේ කියන එක අපිට යොදා ගන්න පුළුවන්. එකඟ වුණා තහවුරු කරගත්තා නැත්නම් අවධානය යොමු කරා කියන ඒ ලක්ෂණය පෙන්වන්න ඒ අදහසින් නේ කියන නිපාතය යොදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට හතරවෙනි පාඩමේ ව්‍යාකරණ කොටස අවසන් වෙනවා. ඉතින් මේ විදිහට ගොඩාක් වැදගත් වීඩියෝ ඉස්සරහට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්න හින්දා හැමෝටම ආරාධනා කරනවා මధు NRC YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් හැමෝගෙම හැම සුබ හීනයක්ම හැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නවා. හැමෝටම සුබ දවසක් වේවා. සයොනාරා.